අස්වැසුම් ප්‍රතිලාභී සියලු දෙනාටම මෙන්න ඉතාමත් තීරණාත්මක නිවේදනයක්. ඔබ බොහෝ දෙනෙක් බලාගෙන හිටපු අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීමේ සමීක්ෂණය දැන් ආරම්භ වෙලා තියෙනවා. මේ දවස්වල නිලධාරීන් ඔබේ නිවසටම පැමිණෙනවා. හැබැයි මතක තියාගන්න මෙහිදී වැරදි තොරතුරු ලබා දුන්නොත් ඔබට වසරක සිරදඬුවමක් පවා ලැබෙන්න පුළුවන් කියලා රජය නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි බලමු ඔබට අවශ්‍ය කරන ලිපි ලේඛන මොනවද සහ මේ සමීක්ෂණය සිදුවන්නේ කොහොමද කියලා. මේ සමීක්ෂණය මාර්තු මාස 28 වෙනිදා දක්වා දිවෙන පුරා ක්‍රියාත්මකයි. ඔබ දැනට අස්වැසුම දීමනා ලබන කෙනෙක් වුණත් කලින් අයදුම් කරලා තියෙන අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු කෙනෙක් වුණත් මේ සමීක්ෂණයේදී නිවැරදි තොරතුරු ලබා දීම අනිවාර්යයි. පවුල් ලක්ෂ 30කට ආසන්න පිරිසකගේ තොරතුරු මෙහිදී ආවත්කාලීන කෙරෙනවා. අවශ්‍ය කරන ලිපි ලේඛන නිවසට නිලධාරීන් පැමිණෙන විට ඔබ සූදානම් කර තබාගත යුතු ප්‍රධාන ලිපි ලේඛන මෙන්න. ජාතික හැඳුනුම්පත්. පවුලේ වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාගේ මුල් හැඳුනුම්පත් සූදානම් කරගත යුතුයි. ඊළඟට බිල්පත්. පසුගිය මාස 3කට අදාළ විදුලි සහ ජල බිල්පත්. ඊළඟට දේපල සහ වාහන වලට අදාළ ලියකියවිලි. ඔබ සතු ඉදම්, වාහන, නිවාස තිබේ නම් ඒවායේ බලපත්‍ර සහ ලියකියවිලි. ඊළඟට වෛද්‍ය වාර්තා. පවුලේ අම්මා එක් අසනීප තත්වයෙන් සිටී නම් හෝ ආබාධිත තත්වයෙන් සිටී නම් ඒවා සනාථ කිරීමට වෛද්‍ය වාර්තා. ඊළඟට විශේෂ දීමනා. වැඩිහිටි, වකුගඩු හෝ ආබාධිත දීමනා ලබනවා නම් ඒවායේ තොරතුරු ඔබ නිලධාරීන්ට ඉදිරිපත් කළ යුතුයි. මතක තබා ගන්න. සුබ සාධන ප්‍රතිලාභ පනතේ 20 වෙනි අගන්තයේ යටතේ අසත්‍ය තොරතුරු ලබා දීම දඬුවම් ලබිය හැකි වරදක්. ඒ නිසා ඔබ ලබා දෙන සෑම තොරතුරක්ම 100% සත්‍ය සහ නිවැරදි තොරතුරු විය යුතුයි. සැබෑ ලෙසම අසරණ වූ අයට මෙම සහනාධාර ලබා දීමට ඔබත් සහාය වන්න. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු ඔබේ හිතවුන් අතරේ දැනුවත් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අස්වැසුම ගැන මෙවැනිම සත්‍ය සහ ඉක්මන් තොරතුරු දැනගන්න අපේ channel එකත් subscribe කරලා තියාගන්න.